ආයුබෝවන් ශාමාට YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි අලුත්ම අලුත් වීඩියෝ එකක් ඔයාලට ගහලා තියෙන්නේ අලුත්ම ක්‍රමයකට ධර්මාසනයක් හදන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔය ඔබට දකින්න ලැබෙන්නේ ධර්මාසනයේ ලෑලි වලින් නිර්මාණය කර තිබෙන ආකාරය සහ ධර්මාසනයේ ඇඳ නිර්මාණය කරන ආකාරය මේ විදිහට අපි සකසා තිබෙන ඇඳ නිර්මාණය කරගන්නවා ගොක්කොල සහ පොල්කොල යොදාගෙන මේ විදිහට ස්ටේපර් කටු ආධාරයෙන් පාට දෙක මාරු කරගනිමින් ඉතාමත් අලංකාරව මෙම ඇඳ නිර්මාණය කර ගැනීම සිද්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට පොල්කොලය ස්ටේපර් කරගෙන ඇඳ වටේට මේ වගේ නිර්මාණය ගොක්කොලේ ඇදගෙන යනවා. එහා පැත්තට යනතුරු ඔය දකින්නේ එම නිර්මාණය අවසානය මලක් නිර්මාණය කරගෙන තිබෙන ඇඳ සඳහා ඉදිරි පෙනුම සඳහා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපි වීඩියෝ එක අප්ලෝඩ් කරපු සැරින් notification එකක් කරා ඔබ වෙත ගෙනීමේ හැකියාව තියෙනවා. ඔය ඔබ දකින්නේ දම්වැල ගෙතීම. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා ඇති මේ වගේ දම්වැල් ගෙතීම. ඉතින් අපි නිර්මාණය සඳහා ලයින් සඳහා තමයි මෙම ගෙතීම සිද්ධ කරගන්නේ. ඔබට ඕනෑම පිරිත් මණ්ඩපයක් සහ ධර්මාසනයක් ඒ වගේම ඕනෑම නිර්මාණයක අවුට්ලයින් සඳහා මෙම දම්වැල් ගෙතීමෙන් ඉතාමත් අලංකාර නිමාවක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නේ ධර්මාසනයේ පිටිපස්සට පේන තියෙන මල නිර්මාණය කර ගැනීමත් මේ විදිහට ඉතාමත් අලංකාරව බෑග්ග්‍රවුන්ඩ් එක ගොක්කොල වලින් නිර්මාණය කරගෙන මල් පෙති එකින් එක ඉතාමත් ලස්සනට ගොක්කොල සහ පොල්කොළ යොදාගෙන නිර්මාණය වෙන ආකාරය තමයි ඔය අපිට දකින්නට ලැබෙන්නේ. ඔය ඔබ දකින්නේ ඇඳක සම්පූර්ණ නිමාව ඇඳි දෙක ඉතාමත් අලංකාරවල් ලෙස බීට්ටු යොදාගෙන කොක්කොල සහ පොල්කොළ උපයෝගී කරගෙන ඉතාමත් අලංකාරව නිර්මාණය කරගෙන තිබෙන ඇඳක්. ඒ වගේම තමයි ධර්මාසනයේ වේදිකාව තමයි ඔය නිර්මාණය කරගෙන යන්නේ. කොක්කොළ සහ පොල්කොළ මාරු කර කර ඉතාමත් අලංකාරව එම ආසනයේ පැතිකඩ නිර්මාණය කර ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මතක් කරන්න ඕන අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපි වීඩියෝ එක අප්ලෝඩ් කරපු සැරින් notification එක කරා ඔබ වෙත ගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තමයි ධර්මාසනය සඳහා කැටයම නිර්මාණය කර ගැනීමම තමයි සිද්ධ වෙන්නේ. අපිට මේසය සහ නොයෙකුත් අවශ්‍යතාවය අනුව මෙම කැටයන් නිර්මාණය කර ගන්නට පුළුවන්. මේක අපි යොදාගන්නේ මේසයේ තිබෙන වාටිය සඳහා තමයි මෙම කැටයම අපි නිර්මාණය කරනු ලබන්නේ. ඉතින් ඔබට ඕනෑම කැටයමක් මේ සඳහා නිර්මාණය කර ගන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ ධර්මාසන ක්‍රමක්‍රමයෙන් අවසානය සඳහා ලංවීමයි. ආසනය නිර්මාණය කර අවසානයි. ඉතාමත් අලංකාර නිමාවකින් මේ ඔබට මේ රූපරාමයෙන් ලැබෙන්නේ මේ ධර්ම ආසනයේ සම්පූර්ණ සමස්ත ධර්මාසන නිමාව.